මේ කටහඬ අහපු නැති ෆෝමියුලා 1 ෆෑන් කෙනෙක් නැති තරම්මයි. මේ තමයි පීටර් බොනින්ග්ටන් නොහොත් අපි හැමෝම ආදරය කරන බෝනෝ. බෝනෝ කියන්නේ ෆෝමියුලා 1 පිට්බෝල් එකේ සයිලන්ට් මාස්ටර්මයින්ඩ් කෙනෙක් කිව්වොත් හරි කියලා හිතනවා. ෆෝමියුලා 1 ගමන ආරම්භ කරන්නේ ඩේටා ඉන්ජිනියර් කෙනෙක් විදිහට 2004 අවුරුද්දේදී ජෝඩන් ග්‍රෑන්ඩ් ප්‍රී කණ්ඩායමත් එක්ක. ඉන්පසුව ඔහු හොන්ඩා කණ්ඩායමත් එක්ක එක් වෙනවා. එතනදී ඔහුට එවකට සිටි ප්‍රධාන ඉංජිනේරුවෙක් වුණ ඇන්ඩ්‍රු ෂෝලින් යටතේ වැඩ කරමින් අත්දැකීම් ලබා ගන්න අවස්ථාව හිමි වෙනවා. 2009 අවුරුද්දේදී හොන්ඩා කණ්ඩායම බ්‍රවුන් GP කණ්ඩායමට බවට පත් වුණාගෙන් පස්සේ ජෙන්සන් බටන්ගේ පර්ෆෝමන්ස් ඉංජිනියර් විදිහට කටයුතු කරන්න බොන්නට අවස්ථාව උදා වෙනවා. එවර බටන් ලෝක ශූරතාවයේ දිනා ගැනීමට සමත් වෙද්දී බොනෝගේ වෘත්තීය ජීවිතයේ සාර්ථකත්වයේ සම්දිස්ථානයක් බවට පත් වෙනවා. 2010 දී මර්සිඩීස් කණ්ඩායම ෆෝමියුලා 1 වෙත යළිත් පැමිණි මොහොතේදී බෝනෝ ඔවුන් සමග එකතු වෙනවා. එහිදී බෝනෝට සුවිශේෂී තනතුරක් හිමි වෙනවා. ඒ වෙද්දී හත්වතාවක් ලෝක ශූරයාව සිටි මයිකල් ෂූමාකර්ගේ පර්ෆෝමන්ස් ඉංජිනියර් විදිහට වැඩ කරන්න බෝනෝට අවස්ථාව උදා වෙනවා. 2013 අවුරුද්දේදී ලුයිස් හැමිල්ටන් මර්සිඩීස් කණ්ඩායමට එක් වූ පටන්ම 2024 අවුරුද්ද දක්වාම ඔහුගේ රේස් ඉංජිනියර් විදිහට කටයුතු කරන්නේත් බෝනෝ. බෝනෝ සහ හැමිල්ටන් දෙදෙනා එක්ව ලෝක ශූරතා 6ක් දිනා ගන්න සමත් වෙනවා. ඔහුගේ ප්‍රසිද්ධම වාක්‍ය වන "It's hammer time" යන ලෝපුරා රසිකයින් අතර ඉතාම ජනප්‍රියයි. මේ තමයි හැමිල්ටන්ට උපරිම වේගයෙන් ධාවනය කරන්න දෙන පණිවිඩය. ලුයිස් හැමිල්ටන් 2025 අවුරුද්දේදී ෆෙරාරි කණ්ඩායමට එක් වුණත් බෝනෝ මර්සිඩීස් කණ්ඩායම සමගම රැඳෙන්න තීරණය කරනවා. දැනට බෝනෝ මර්සිඩීස් කණ්ඩායමේ හෙඩ් ඔෆ් රේස් ඉංජිනියර් විදිහට උසස් වීමක් ලබාගෙන තියෙනවා. ඒ වගේම මර්සිඩීස් කණ්ඩායමෙන් ක්‍රීඩක කිමි ඇන්ටොනලිගේ රේස් ඉංජිනියර් විදිහටත් බෝනෝ කටයුතු කරනවා. බෝනෝගේ එක්ස්පීරියන්ස් එකත් එක්ක ආයෙත් පාරක් ලෝක ශූරයෙක් බිහි කරන්න මර්සිඩීස් කණ්ඩායමට හැකි වෙයි කියලා ඔයාලා හිතනවද?